අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති විසින් සිදු කළ වාර්තාකරණය නිවැරදි නොවන බව දන්වමින් අමාත්‍යවරයාගේ නීතිඥවරයා අප වෙත එන්තරවාසියක් එවා තිබෙනවා. එම එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරැකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දල වටිනාකම නිවැරදි නොවන බවටයි. කෙසේ වෙතත් යම් කරුණක් නිවැරදි කිරීමේ අයිතිය යටතේ හිරු ප්‍රවෘත්ති එම වටිනාකම් පිළිබඳ යලි ගණනය කර සිදු කරන නිවැරදි කිරීමයි. මෙම වත්කම් සහ බැරකම් වාර්තාකරණයේදී කිසිදු දෝෂයක් සඳහන් නොවන බව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබූ වත්කම් බැරකම් ප්‍රකාශයේ කරුණු අනුව පෙනී යනවා. නමුත් අමාත්‍යවරයාගේ නීතිඥවරයා විසින් අප වෙත එවන ලද එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දල වටිනාකම නිවැරදි නොවන බවටයි. එදින අමාත්‍යවරයා සතු සුරකුම්පත්වල මුළු වටිනාකම රුපියල් 38 කෝටි 39 ලක්ෂ 6705යි ශත 40ක් ලෙස සඳහන්ව තිබුණේ ගණනය කිරීමේදී සිදු වූ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙනවා. ඒ අනුව අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය අනුව එම සුරකම්පත්වල මුළු වටිනාකම රුපියල් 1,43,475යි ශත 8ක් ලෙස නිවැරදි විය යුතු වනවා. මීට අමතරව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති වත්කම්වල මුළු දල වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙනවා. ඒ අනුව අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වත්කම්වල මුළු දල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 8 ඉක්මවනවා. මේ අනුව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වෙත සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කනගාටුව පළ කරන අතර අප මෙම ප්‍රවෘත්තිය පළ කරනු ලබන්නේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය යටතේ.